ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉස්සෙල් යාත්‍රා YouTube channel එක වෙත. සියලු දෙනාම මෙරට සහ විදේශ රටවල ඉඳලා නරඹන සියලු දෙනාවත් ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද විස්තර කරන්නේ අප්‍රේල් මාසයට අදාළ කරන ලග්න පලාඵල. මේකෙන් අදහස් කරන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මැයි 1 වෙනිදා දක්වා තමයි මේ පලාඵල ඔබට කියන්න හදන්නේ. නමුත් මම මේක ටිකක් එහාට යනවා. අප්‍රේල් මැයි ජූනි දක්වා වගේ ප්‍රමාණයකට මේක සාර්ථක වෙන්න බැලුවා. මොකද ග්‍රහ රාශි මාරුවීම් ගණනාවක් තියෙන නිසා මේකේ තරම මාසයකට ලව් කරන්න හැදුවට මාස 3ක් විතර වගේ කාලයකට මේක පෙන්නුම් කෙරුවා. එතකොට මේ නරඹන ඔබට යමක් කියන්න අවශ්‍යයි. වාර්ෂික පලාඵල කියන්නේ එක්තරා ක්‍රමවේදයකට කියන්න ඕන. අවුරුද්දකට වඩා වැඩි පලාඵල බලනොත් තවත් ක්‍රමවේදයක් භාවිතා කරන්නේ. එතකොට මාසික ලග්න පලාඵල වලට තවත් ක්‍රමවේදයක්, දෛනික ලග්න පලාඵල වලට තවත් ක්‍රමවේදයක් තමයි භාවිතා කරන්නේ. ඒ ඔක්කොම පටල ගන්න එපා. මේ මාසික ලග්න පලාඵලයි. මේ කියන්නේ අප්‍රේල් මාසේ ඔබට කොහොමද කියන එක තමයි බලන්නේ. සරලව දුවොත් 2025 අප්‍රේල් මාසේ කොහොමද කියලා තමයි මේ පලාඵල කියන්නේ. එතකොට ලග්න පලාඵල. එතකොට අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මැයි 1 වෙනිදා දක්වා මේක වළංගු වෙනවා. නමුත් මේක චුට්ටක් එහාට යනවා. මොකද රාශි මාරුවීම් නිසා. හරි. අපි මුලින්ම බලමු මේෂ ලග්නයට කොහොමද කියලා. හරි. මේෂ ලග්නය. විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ට මානසික සුවය ඇති කරන කාල රාමුවක් වෙනවා අප්‍රේල් මාසය. විශේෂයෙන්ම විදේශ රටවල ඉන්නවා නම් ලංකාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ කට්ටියට එන්න හැකියාව පෙන්නනවා. එතකොට මෙරට සිට විදේශ රටවලට යන්න බලාපොරොත්තු වෙන සිටින කට්ටියට ඒක සඵල වෙනවා. එතකොට තරම මේ වියහියදා එතකොට නිවසෙන් පිට ජීවත් වීම කියන කොටස අදාළ වෙනවා මොල් ටිකේ. ඊට පස්සේ නැවත සාර්ථක වෙන බවක් පෙන්නනවා. ඒ කියන්නේ අප්‍රේල් මුල් සතියේ දෙවනි සතියෙන් පස්සේ අපෝ මේක යථා තත්ත්වයටපත් වෙන්න නියමිතයි. එතකොට විශේෂයෙන්ම විදේශගත වීම තමයි පෙන්වන්නේ. තරමක් කාර්ය බහුලත්වයකුත් මේකේ පෙන්නනවා. ඒක තමයි හොඳ පැත්තට තියෙන්නේ. තරමක් වියදම් අධික වෙන්න හැකියාව තියෙනවා. හිතේ සතුට උපදවන කාල රාමුවක් සහ මාසයක්. හිතේ සතුට උපදවන මාසයක් තමයි අප්‍රේල් මාසය කියලා මේෂ ලග්න හිමියන්ට කියන්න පුළුවන්. වෘෂභ ලග්නයට කොහොමද ඊළඟට? වෘෂභ ලග්න හිමියන්ට මේකේ වඩාම යහපත් තත්ත්වයක් පෙන්වන වෘෂභ ලග්නයට. වෘෂභ ලග්නයේ තරමක් ආදායම් තත්ත්වය වර්ධනය කරනවා. ඕනම දෙයක් කරුවොත් ඒකේ මුදලක් හොයාගන්න පුළුවන් කාල රාමුවක් වෙනවා. ඒතකොට වෙළඳ ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න අයට ඒකේ බොහෝ වාසි ගෙන දෙනවා. එතකොට සිකුරුගේ මහදසා, රාහුගේ මහදසා, සෙනසුරුගේ මහදසා ගත කරන ඔබට වඩාම සුබදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. මේක වඩාත්ම හොඳ මේකෙත් තියෙනවා. ආදායම් ලැබෙනවා, දැඩි වියදමක් පෙන්නනවා මේකේ. තරමක් හොඳ කාල රාමුවක්. නමුත් හිතේ සතුට ගන්න චූටි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ආදායම්ටත් මුදල් අතින් හොඳයි. ඉතින් එතකොට සතුටු වෙන්න හැකියාව පෙන්නනවා. ඉතින් වෘෂභ ලග්නයට ඇත්තටම අප්‍රේල් මාසයේ යහපත් මාසයක් බව කිව යුතුයි. මිථුන ලග්න හිමියන්ගේ ඉදිරි මාසික පලාඵල කොහොමද? මිථුන ලග්න හිමියන්ගේ අප්‍රේල් මාසය 2025 අප්‍රේල් මාසයේ කොහොමද කියලා බලමු. මිථුන ලග්න හිමියන්ට තරමක් රැකී ආරක්ෂා නොමැතිව හිටියානම් ඔන්න ඒකේ සුබ ප්‍රතිඵල ලැබෙන්න නියමිතයි. එතකොට සමහරට අප්‍රේල් වලින් පස්සේ රැකියාවක් ලබා ගන්න හැකියාව මේකේ පෙන්වුම් කරනවා. එතකොට තවත් මේකෙත් පෙන්වනවා හොඳින්ම මිථුන ලග්න හිමිය කෙනෙක් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒකට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙනවා. මිථුන ලග්න හිමියන්ගේ යම් පීඩාකාරී තත්වයකින් ගත කරා නම් මේ කාල රාමුව අප්‍රේල් මාසයේ තරමක් සුබවාදී බුධගේ මහදසා, සිකුරුගේ මහදසා ගත කරන ඔබට සහ සෙනසුරුගේ මහදසා, අන්තර්දසා ගත කරන ඔබට මේ මාසයේ බොහෝ ප්‍රතිඵලදායකයි. සුබවාදී තත්ත්වයක් තමයි පෙන්වන්නේ. කටක ලග්න හිමියන්ට අපි බලමු කටක ලග්න හිමියන්ට
කටක ලග්නේ මේ විශේෂයෙන්ම විදේශගත වීමේ යෝග ගණනාවක් මම දැක්කා මේ ලග්න 12ෙම මේකෙත් කටක ලග්න හිමි ඔබට විදේශගත වීම දීර්ඝ ගමන් බිමන් යෙදීම ආදායම් තත්ත්වය වර්ධනය වෙන බවක් පෙන්නනවා කටක ලග්න හිමියන්ගේ අනිත්‍යවත් එක පටල ගන්න එපා මේ මාසයේ ඔබට මාසෙත් ටිකක් එහාට යනවා මාස දෙකමාරක් යනකම් මේක ප්‍රතිඵල ගන්න හැකියාව පෙන්නනවා මම ලඝු කරගන්න හැදුවට ටිකක් එහාට තියෙන්නේ රාශි මාරු වීම නිසා ඔබට ඇත්තටම යහපත් තත්ත්වයක් මේකේ පෙන්නනවා කටක ලග්න හිමි ඔබට තමන්ගේ උත්සාහය තරමට දියුණුව ඇති කරන මාසයක් වෙනවා එතකොට තමන්ගේ පෙරපින් මතුවෙන කාලයක් වෙනවා ආගම දහමට නැඹුරුව ජීවත් වෙන්න උත්සාහයක් දරන ගතියක් පෙන්නනවා නිතරම ඒ කියන්නේ රවිගේ මහදසා බුධගේ සිකුරුගේ ගුරුගේ මහදසා ගත කරනවා නම් අන්තර්දසා ගත කරනවා නම් ඇත්තටම හොඳයි විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඒක විදේශගත වෙන්නත් පුළුවන් ඒට විශේෂයෙන්ම විදේශ රටවල ඉන්න කෙනෙක් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙනවා නම් ඒකත් සාර්ථක වෙනවා වගේම තරමක් මෙරට ඉන්න ලංකාවේ සිටින අයට විදේශ මුදල් ලැබීමේ භාග්‍යයක් මේකේ පෙන්නනවා විදේශ රටවලින් එන මුදල් ලැබීමේ භාගයකුත් මේ මාසය ඇතුළත පෙන්නනවා මේකෙත් මානසික සුවය කායික සුවය ඇති කරන මාසයක් බවට කියන්න ඕන විශේෂයෙන්ම ඇත්තටම සුබදායකයි ඔබට කටක ලග්න හිමියන්ට සිංහ ලග්න හිමියන්ගේ ඉදිරි මාසේ කොහොමද? සිංහ ලග්න හිමියන්ගේ මාස අප්‍රේල් පලාපල විදිහට බලනකොට ගුරුගේ මහදසා සඳුගේ මහදසා අඟහරුගේ මහදසා ගත කරන ඔබට ඇත්තටම සිතේ සතුට උපදවන කාර්යාමුවක් වෙනවා යම් පාඩුදායක තත්ත්වයක හිටියානම් ඔබ වෙළඳ ව්‍යාපාර කරන හෝ රැකී ආරක්ෂාවල යම් ගැටලුවක් තිබ්බනම් අඟහරුගේ මහදසා ගුරුගේ මහදසා සඳුගේ මහදසා අන්තර්දසා ගත කරමින් හිටියනම් මේ මාසය ඇත්තටම සුබඵල දෙනවා හැබැයි යමක් කියන්න ඕන මුත්‍රා රෝග මුත්‍රා මාරු වලින් සහ ස්නායුගත රෝගාබාධයෙන් ඔබ පීඩා විඳනම් හොඳද ආර්සස් වගේ ලෙඩ රෝග ආදී තිබුණා නම් ඒවට බෙහෙත් බොන්න තරමක් උත්සන්න කරන්න බලනවා නමුත් අර මහදසා අඟහරුගේ ගුරුගේ සඳුගේ මහදසා අන්තර්දසා තියෙනවා නම් ඔබට හිතේ සතුට සාමය ලැබෙන්න නියමිතයි හිතේ ප්‍රීතිමත් භාවයක් ඇති කරන රැකියාවක් කරන ඔබ යම් දියුණුවක් ඇති කරන්න නියමිතයි අඟහරුගේ මහදසාවක් ගත කරන ඔබට හදිසි ධන ලාභ සහිතයි හරි සිකුරුගේ බුදගෙත් අන්තර්දසා මහදසා ගත කරනවා නම් හදිසි ධන ලාභයකට නියමිතයි ඒ වගේම කියා බෑ මේ රාහුගේ මහදසා වගේ ගත කරනවා නම් තරමක් සැලකිල්ලක් දක්වන්න නමුත් සමස්තයක් විදිහට ගත්තාම යහපත් වෙනවා නමුත් ලෙඩ රෝග ආදීන් පීඩා විඳිනවා නම් ඔබ කෙනෙක් නම් තරමක් ඒක උත්සන්න වෙන්න බලනවා නමුත් මාසික ලග්න පලාපල වලදී සිංහ ලග්නයේට අඟහරුගේ මහදසා ගත කරනවා නම් ආය අහන්න දෙයක් නෑ හොඳටම හොඳයි කියන එක තමයි කියන්නේ කෙටියෙන් කිව්වොත් ඉතින් යහපත් හිතේ සතුට ඇති කරනවා ලෝභකම් කරන්න හිතෙනවත් නමුත් හිතෙනවා යම් මුදලක් අතේ ඉදිරි කරගන්න උත්සාහයක් දරනවා ඒක හොඳයි නව වෙළඳ ව්‍යාපාර වලින් පාඩු ලැබුණා ඉදිරියේදී ප්‍රලාභ ලබන්න නියමිතයි කන්‍යා ලග්න හිමියන් ගැන පොඩ්ඩක් කියන්න. බලමු කන්‍යා ලග්න හිමියන්ගේ කොහොමද කියලා කන්‍යා ලග්න හිමියන්ගේ තරමක් විවාහ ප්‍රමාද වෙලා හිටපු කන්‍යා ලග්න හිමියෙක් නම් මේ මාසය ඇතුළත ඔබට කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන් යෝජනා ස්ථිර වෙන්න හැකියාව පෙන්නනවා මේකෙත් විදේශ ගමන් පෙන්නනවා ගුරුගේ මහදසා ගත කරන කෙනෙක් නම් කන්‍යා ලග්න හිමියෙක් නම් ඔබට විදේශ මුදල් ලබන්න විදේශගත වෙන්න හොඳ කාර්යක්‍රමයක් තියෙනවා විදේශ රටවල ඉන්න කට්ටියට මෙරටට එන්න හැකියාව පෙන්නනවා විශේෂයෙන් සහ සම්බන්ධතාවය කියන්නේ සමාජ සම්බන්ධතාවය වැඩි කරන බව පෙන්නනවා තරමක් හොඳ තත්ත්වයක් තියෙනවා නමුත් හිතේ හොඳ දේ හැම පැත්තෙම හොඳක් වුණත් නිකන් හිතේ පොඩි කලකිරීමක් වගේ පෙන්නනවා එතකොට ඒ අරුණකොට සමස්තයක් විදිහට බලපුවාම මාසික පලාපලවලදී යහපත් තත්ත්වයක් ඇති කරනවා රැකී ආරක්ෂා කරන කන්‍යා ලග්න හිමියන් අඟහරුගේ මහදසාවක් ගත කරනවා ඔවුන්ට ඒකේ ආර්ථික වාසි
ලැබෙන්න නියමිතයි. විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමියනොත් වැඩිපුර ආගම දහමට නැඹුරු වෙන කාල රාමුවක් විදිහට පෙන්නනවා. විතර ඒ ගැන හිත යොමු වෙන ඒවට සම්බන්ධ වෙන භාවයකුත් මේකේ පෙන්නනවා. ඉතින් ඇත්තටම මාසික ලග්න පලාපල විදිහට බලපුවම කන්‍යා ලග්න හිමි ඔබට සුබදායක කාල රාමුවක් අප්‍රේල් මැයි ජුනි වෙනකම්ම පෙන්නනවා මේ සියලු ලග්න හිමියන්ට. තුලා ලග්න හිමියන් ගැනත් කතා කරමු. තුලා ලග්න හිමි ඔබගේ අප්‍රේල් මාසයේ පලාපල තුලා ලග්න හිමියන්ටත් මේකේ බරපතල ආකාරයේ දුර්වලතාවයක් පෙන්වන්නේ අප්‍රේල් මාසයට අදාළව බලපුවාම හැබැයි ගුරුගේ මහදසා ගත කරන තුලා ලග්න හිමියන් නම් තරමක් ණය වීමක් ඇති කරන්න පුළුවන්. එතකොට අංගහරුගේ මහදසා ගත කරන කෙනෙක් නම් අන්තර්දසා ගත කරන කෙනෙක් නම් විදේශගත වීම විදේශ මුදල් ලැබීම වගේ දේවල් ප්‍රමාණයක් ඇති කරනවා. මේ ලැබෙන්න නියමිතයි විදේශ රටවලින් මුදල් ලැබෙන්න නියමිතයි. මේකෙත් විදේශගත වීම පෙන්නනවා. එතකොට විශේෂයෙන්ම ආමාශයගත රෝග තියෙන තුලා ලග්න හිමියන් තරමක් ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ඕන. මේ ආමාශයගත රෝග බහුලව ඇති කරන්න පුළුවන් හැකියාව තියෙනවා. සෙනසුරුගේ සිකුරුගේ බුධගේ මහදසා අන්තර්දසා ගත කරන ඔබට හොඳයි. රාහුගේ මහදසා අන්තර්දසා ගත කරනත් ඔබට ඒ කට්ටියටත් හොඳයි. පොඩ්ඩක් දුර්වලව තියෙන්නේ ගුරුගේ මහදසා ගත කරන මේ කේතුගේ මහදසා ගත කරන අයට තමයි තරමක් පොඩි ප්‍රශ්න ටිකක් එන්න පුළුවන්. නමුත් සමස්තයක් විදිහට මාසිකව ඔබට හිතේ සතුට සාමය උදා වෙන ප්‍රීතිමත් කාල රාමුවක් උදා වෙන්න නියමිතයි. 2025 අප්‍රේල් 1 ඉඳලා මැයි 1 දක්වා කියලා අපි අදහස් කරාට ජුනි ජූලි වෙනකම් මේ ගතිය තත්ත්වය ඔබට තියෙනවා. වරින් වර පොඩි උස් පහත් වීම වෙන්න පුළුවන්. මහදසා අන්තර්දසා එතකොට ග්‍රහ පිහිටීම් අනුව මේවල අඩු වැඩි වශයෙන් වෙන්න හැකියාව තියෙනවා. මේ කියන්නේ ලග්න පලාබල බව හොඳින් මතක තියාගන්න ඕන. මම උප්පත්ති කේන්දරේ දන්නේ නැහැ, මහදසා මොකක්ද දන්නේ නැහැ, ග්‍රහ පිහිටීම දන්නේ නැති හින්දා කියන්නේ. මේකේ නමුත් මේවා බහුලව ඔබට ඇති කරන්න හැකියාව පෙන්නනවා. එතකොට ඇත්තටම තුලා ලග්නයටත් යහපත් මාසයක් බව කියන්න අවශ්‍යයි. වෘශ්චික ලග්න හිමියන්ට ඉදිරි මාසේ බලපාන්නේ කොහොමද? වෘශ්චික ලග්න හිමියන්ගේ අපි ඊළඟට බලමු වෘශ්චික ලග්න හිමියන්ගේ 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මැයි ජුනි දක්වා ජූලි වගේ යන කාල රාමුව තුල විශේෂයෙන් මම ලොකු උත්සාහයක් ගන්නවා මේ අප්‍රේල් මාසෙට සංසන්දනය කරගන්න. එතකොට වෘශ්චික ලග්න හිමියන්ගේ සිකුරු බුධ රවි රාහුගේ මහදසා ගත කරන කට්ටියට යහපත් භාවයක් පෙන්නනවා. එතකොට ගමන් බිමන් බහුල කරනවා, කාර්ය බහුල කරනවා, මුදල් ප්‍රමාණයක් මේකෙන් ලැබෙන බවක් පෙන්නනවා හොඳින්. නමුත් දැඩි වියදමක් ඇති කරනවා. වියදම් පැත්ත ඇත්තටම වැඩි බවක් තමයි මේකේ පේන්නේ. අංගහරුගේ මහදසා ගත කරන කට්ටියට තරමක් අර මුත්‍රා අමාරු, මුත්‍රා රෝග වගේ දේවල් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම ආමාශය මේකෙත් පෙන්නනවා. ආමාශයේ තරමක් ලෙඩ රෝග ආදීන් පීඩා විඳින ඔබ කෙනෙක් නම් ඔබට තරමක් ඒවා වැඩි කරන්න බලනවා. එතන ආමාශයගත රෝග සමස්තයක් විදිහට මාසයකට ලොකු කරපුවාම ආදායම් තත්ත්වය හොඳයි, වියදම් තත්ත්වය තරමක් ඉහළ තැනකට තියෙනවා. ගුරුගේ මහදසා ගත කරනවා නම් ඔබට විවාහයට කෙනෙක් යෝජනා ආදිය ඇවිල්ලා ඒක ස්ථිර කරගන්න හැකියාව තියෙනවා. සමාජ සම්බන්ධතා මේකෙත් යහපත් භාවයක් පෙන්නනවා. සමාජයේ සුවද තීරිත්වය සහ අනිත්‍ය අඳුරන්නේ නැති අය අඳුර ගන්න ලැබීම වගේ දේවල් ප්‍රමාණයක් හොඳ තත්ත්වයක් මේකේ පෙන්වනවා. ගමන් බිමන් බහුල කරයි, වියදම් අධික කරන නමුත් හිතේ සතුට පවතිනවා. ඊළඟට ධනු ලග්නය ගැන කතා කරමු. ඔව් අපි බලමු 2025 අප්‍රේල් මාසේ කොහොමද ගත වෙන්නේ කියලා ධනු ලග්න හිමියන්ට. ධනු ලග්න හිමියන්ගේ වියදර අලුත් වැඩියා කිරීම, ඉඩකඩම් මිලදී ගැනීම වගේ දේවල් වලට යහපත් තත්ත්වයක් උදා කරනවා. එතන සඳුගේ මහදසා සහ අංගහරුගේ මහදසා ගත කරන අයට සම්බන්ධතා, සමාජ සම්බන්ධතා වැඩි කරන්න බලනවා. රවිගේ මහදසා
බුදුගේ මහදසා ගත කරන කට්ටියට උසස් අධ්‍යාපනය කරන කට්ටියට එහිම හොඳ ප්‍රතිඵල ලැබෙන්න නියමිතයි. හොඳ රවිගේ මහදසා ගත කරන කට්ටියගේ නිවසක් මිලදී ගැනීම, ඉඩමක් මිලදී ගැනීම වගේ දේවල් කරුණු කාරණා වලට ඉඩ යෙදෙනවා. වගේම තරමක් සැලකිල්ලක් දක්වන්න ඕන මේ පපුවේ හෘදයේ යම් රෝගාබාධ තියෙන අය මේක බලනවා නම් මේ මාසේ තරමක් උස්සන්න වෙන්න පොඩ්ඩක් බලනවා, වැඩි කරන්න බලනවා. නමුත් ඒ හැරෙනකොට අනිත් කරුණු කාරණා යහපත් තත්ත්වයක් තමයි පෙන්වන්නේ. අප්‍රේල් මාසේ මේ හොඳ තත්ත්වයක් පෙන්වන්නේ. කොලෙස්ටරෝල් වගේ ආදිය තියෙනවා නම් පොඩ්ඩක් වැඩි කරන්න බලනවා. ඒතකොට තෙල් වර්ග ආහාරයට ගන්න එක පොඩ්ඩක් අඩු කරපුවාම සහ බෙහෙත් නිවැරදි විදිහට පාවිච්චි කරපුවාම මේකේ ඔබට යහපතක් වෙනවා. අප්‍රේල් මාසයේ ඇත්තටම මේ හිතේ සතුට උපදවන කාලයක්, ගමන් බිමන් බහුල කරන්න පුළුවන්. අපි දැන් කතා කරමු මකර ලග්න හිමියන්ගේ ඉදිරි මාසේ කොහොමද කියලා. හරි 2025 අප්‍රේල් පළවෙනිදා ඉඳන් මාසික පලාපල තමයි මේ කියන්නේ. මකර ලග්න හිමියන්ගේ තමුන් උත්සාහවන්ත වෙන තරමට ප්‍රතිඵල ලැබෙන්න නියමිතයි. මේකෙත් පෙන්වනවා ගේ දොර ඉඩ කඩම් වාහන මේ විශේෂයෙන්ම මේ ලග්න 12ට මම දැක්කා ඒක. මේකෙදි මකර ලග්නේදී හරි කියන්න වාහන මිලදී ගැනීම වගේ දේවල් ප්‍රමාණයක් වැඩි හරියක් මම මේකෙත් මේ ලග්න 12 දැක්කා. හරිද? එතකොට මකර ලග්න හිමියන්ගේ වාහන මිලදී ගැනීම එතකොට තමන් උත්සාහය තරමට ප්‍රතිඵල ලැබෙන බවක් පෙන්වනවා. හිතේ සතුට උපද්දවනවා. එතකොට රාහුගේ සෙනසුරුගේ සිකුරුගේ බුධගේ රවිගේ දසා මේ අන්තර් දසා යහපත් වෙනවා. එතකොට මේකෙත් මකර ලග්න හිමියන්ටත් ඇත්තටම බලුවොත් හොඳ තත්ත්වයක් වෙනවා. මේකෙත් අර ලග්න වලට කිව්වා වගේ තරමක් ආමාශයගත රෝග බහුලව පෙන්වන බවක් පෙන්වනවා. මේකෙත් කාර්ය බහුලත්වයක් පෙන්වනවා. සල්ලි ඉතුරු කරගන්න උත්සාහවන්ත වෙනවා. නමුත් වියදම් පැත්තත් තරමක් වැඩි බවක් පෙන්වනවා. ගමන් බිමන් බහුල කරන්න හැකියාව තියෙනවා. ඇත්තටම අප්‍රේල් මාසික ලග්න පලාපල විදිහට බලපුවාම මකර ලග්න හිමියන්ට සුබදායක කාලයක් උදා වෙනවා. හිතේ සතුට ප්‍රීතිය උපද්දවනවා. කුම්භ ලග්න හිමියන් ගැන ඉදිරි කාලය ගැන මොකද කියන්න පුළුවන්? කුම්භ ලග්න හිමියන්ගේ 2025 අප්‍රේල් මාසේ පලාපල විදිහට බලපුවාම ලග්න පලාපල බව මතක තියාගන්න ඕන. ලග්න පලාපල විදිහට බලපුවාම තරමක් ආදායම් තත්ත්වය යහපත් වෙනවා. මේකෙත් වියදම් බොහෝ ප්‍රමාණයක් වැඩි බවක් පෙන්වනවා. තැම්පත් ධනෙ. අපි හිතමුකෝ තැම්පත් ධනෙට යම් හානියක් වෙනවා. අපි හිතමුකෝ තැම්පත් ධනෙ ඉතුරු කරන් තියන් ඉන්න අපි ඒකෙන් වාහනයක් ගන්නවා. ඒක නාස්තියක් නෙමෙයි. වාහනයක් ගත්තා ඉඩමක් ගත්තා කියන එක. තැම්පත් ධනෙ වියහිදම් වීමක් පෙන්වනවා. එතකොට මේ අනිත් ටිකේ තරමක් හිතේ සතුට උපද්දවන කාලයක්. කේතුගේ මහදසා ගත කරනවා නම් පමණක් තරමක් මහදසා අන්තර්දසා නම් පමණක් තරමක් අර මේ කියන සුබඵල චුට්ටක් අඩු කරන්න පුළුවන්. නැත්නම් ඇත්තටම හොඳ යහපත් තත්ත්වයක් තියෙනවා. හැබැයි අතේ සල්ලි නම් තියාගන්න බැරුව යන ගතියක් තමයි තියෙන්නේ. කොච්චර හිර කරගත්තත් යන ගතියක් තියෙනවා. ගමන් බිමන් මේකෙත් බහුල කරනවා. මේකේ කුම්භ ලග්න හිමියන්ගේ හිමි ඔබ කෙනෙක් කොලෙස්ටරෝල් ආදී හෝ පීඩා විඳිනවා නම් මේවා තරමක් ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒක වැඩි කරන්න තියෙන ඉඩ කඩ වැඩි කුම්භ ලග්න හිමියන්ගේ. ඒ අරනකොට මාසික ලග්න පලාපල වලදී කියන්නේ අප්‍රේල් මාසයේදී විදිහට බලපුවාම යහපත් තත්ත්වයක් පෙන්නනවා. තරමක් මේක චුට්ටක් එහාට යනවා. මොකද අප්‍රේල් විතරක් නෙමෙයි මැයි ජූනි වගේ වෙනකම්ම මේ වෙන ලඝු කරගන්න කියන්නේ රාශි මාරු වෙන නිසා තරක් මාසිකව ගන්නකොට තරමක් එහාට යනවා. ඒක ගන්න බැලුව පුළුවන් තරම්. නමුත් හිතේ ඒක හොඳක් වෙන්නේ. අද එහෙම වුණාම වෙන්නේ ඔයාලට මේ කියන සුබඵල ලැබෙන්න නියමිතයි. ඉතින් කුම්භ ලග්න හිමියන්ට සුබදායක කාලයක් බව තමයි කියන්න තියෙන්නේ. 12 වෙනි ලග්නය වෙන්නේ මීන ලග්නය. මීන ලග්න හිමියන්ගේ ඉදිරි මාසය ගැනත් කතා කරමු. ඔව් මීන ලග්න හිමියන්ගේ 2025 අප්‍රේල් මාසේ පලාපල බලමු. මීන ලග්න හිමියන්ගේ අඟහරුගේ මහදසා ගත කරනවා නම් ආයේ මල් 7යි. හොඳද? මල් 7යි මේ මාස පුරාවටම
මිල මුදල්, ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීම, එතකොට නිවාස මිලදී ගැනීම, වාහන මිලදී ගැනීම වගේ දේවල් වලට සුබදායක කාලයක් යනවා. තරමක් හිත වේගවත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට පහුගිය ටිකේ තිබ්බන නඩුවක මොනවා හරි ප්‍රශ්න ටිකක් ඒ ප්‍රමාණිකූලව විසඳලා හිතට සාහනයක් වෙන ගතියක් පෙන්නනවා. කෙටි ගමන් බිමන් බහුල කරන ගතියක් පෙන්වනවා. තරමක් ඉක්මන් ගතිය ඇති කරන්න බලනවා. හදිසි ගති, ඉක්මන් ගති වගේ දේවල් ප්‍රමාණයක් ඇති කරන්න බලනවා. මේකෙත් විවාහ යෝජනා ප්‍රවාහ ප්‍රමාදයකින් ඉන්න කෙනෙක් නම් මේකේ ඒකට දුරු කරගන්න කාල රාමුවක් වෙනවා. විවාහයට යෝජනා සම්බන්ධතා ඇති කරන්න හැකියාව තියෙනවා. එතකොට තරමක් හිත නිකන් කාර්ය බහුලත්වය වැඩි කරන්න බලනවා. කාර්ය බහුලත්වය වැඩි කරන්න බලනවා. තරමක් අමතක වෙන ගතියකුත් මේකේ පෙන්눔 කරනවා. මේ මාසික ලග්න බලාපල බව සිහි තබා ගත යුතුයි. එතකොට මේක නරඹන ඔබ හොඳින් මතක තබා ගන්න ඕන. මේ මම මෙතනදී අදහස් කරේ මාසයක් ඇතුළත මේ ලග්නයක් මූලික කරගෙන කියන පලාපලයි මහදස ආන්තර්දස නවාංශකයේ කොහොමද? එතකොට කෙනෙක්ගේ රාශියක් අංශක 30යි. එතකොට මුල් අංශක 10 ඉපදුණු කට්ටියට වඩා 10 20යි අතර ඉපදුණු කට්ටියගේ පලාපල තරමක් වෙනස් වෙනවා. 20යි 30යි අතර ඉපදිච්ච කට්ටියගේ වෙනස් වෙනවා. නවාංශක වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒ වගේ දේවල් වෙනස් වෙනවා. එතකොට මේ සමස්තයක් ඉතින් සාමාන්‍ය එක ලග්නයක ලක්ෂ 4ක් විතර වගේ ඉන්නවා. එතකොට මේ සමහර අයට මේක නොගලෙන් පෙන්න පුළුවන්. නමුත් මේක එකක් හරි හරියන්න තමයි මම මේ කිව්වේ. මේක හරියනවා. ඉතින් තමන් උප්පත්ති කේන්ද්‍රය අනුවම තමා වෙන්නේ. එකම ලග්නේ වුණා මීන ලග්නයක් කියලා හිතමුකෝ. මීන ලග්නේ වුණා 10 දිනෙන් ගත්තාම මහදසාන්තර දස 10ක්. ග්‍රහපීඨීන් 10ක්. එතකොට නවාංශක 9න් විවිධ නවාංශක තියෙනවා. එතකොට මෙහෙම බලලා තමයි 10න්ගේ කොච්චර බල දුබලතාවයක් තියෙනවද කියලා බලලා තමයි හරිම පලාපලයක් කරන්න ඕන. ඒකට කරන්න තියෙන හොඳම දේ තමන්ගේ උප්පත්ති කේන්දරේ පරීක්ෂා කරගන්න එකයි. එතකොට ඇත්ත තිත්ත වුණත් ඇත්ත දැනගන්න හැකියාව ලැබෙනවා. මෙතනදී මම සමස්තයක් වශයෙන් මේ මාසයකට ලඝු කරගන්න හදලා තමයි මම මේ කිව්වේ. නමුත් මේ ලග්න 12ටම හොඳක් නේ කිව්වේ කියලා කීතයි. නමුත් මේකේ හොඳක් පෙන්නනවා. ඉතින් පෙන්නන හොඳ මාසයකට ලඝු කරපුවාම හොඳක් පෙන්නනවා. ඒක වෙනම කතාවක්. එතකොට වාර්ෂිකව බලනකොට ඊට වඩා තව ටිකක් එහාට බලනවා. එතකොට අවුරුද්දට වඩා වැඩියෙන් බලනවා. සමහර අය අවුරුදු 5-10 මගෙන් බලනවා අවුරුදු 10ට එහා පැත්තට. ඒකට නරක අහු වෙනවා. ඉතින් ඊට එච්චර දුර යන්න ඕනේ නැහැ මේ ජ්‍යොතිෂ භාවිතා කරන එකේ. ඕනට වැඩිය සාමාන්‍ය ගානක අවුරුදු 2-3කට බලාගත්තාම ඇති. දැන් මෙතන මම කිරුවේ මාසික ලග්න බලාපල බව පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් තව ටිකක් මේ අඩු වෙනවා. ඒතකොට දීර්ඝව බලනකොට තමයි හොඳ තරක ඔක්කොම ග්‍රහ මාරු වීම ඔක්කොම වෙන්නේ ප්‍රධාන ග්‍රහ මාරු වීම. එතකොට සැලකිල්ලට ගන්නවා අවුරුද්දකට හෝ අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගන්නකොට මෙතනදී මාසයක් ඇතුළත සිදුවෙන සිදුවීම් සලකලා තමයි කිව්වේ. විශේෂයෙන්ම සිගුරු ග්‍රහයාගේ බල තුලණය තමයි මම මත ඔබට යහපතක් වෙනවා. තේරුණාද? ඔබට යහපතක් වෙනවා. හිතේ සතුට සාමය උදා වෙනවා. ඒක සහතිකයි. නමුත් යමක් කියන්න ඕන මේ යන්නේ සෙනසුරු මාර්ගයේ අවසන් කොටස මෙහි ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ හොඳ නම් හොඳ නරක නම් නරක. ඒ උප්පත්ති කේන්දරයට අනුව. එතකොට ලෝකායත ජ්‍යොතිෂය උප්පත්ති කේන්දරය කියන්නේ දෙකක්. එතකොට මේකෙදි අර තරමං ගමන් බිමන් ඕනම ලග්නයකට ගමන් බිමන් ටික අඩු කරන්න. නේද? අරපු බීලා රසිපු ගහලා ওই රංචු ගහනේවා ටිකක් අඩු කරන්න. මොකද සාහසික අපරාධ පහළ නියමිතයි. නීතියෙන් දඩුවම් ලැබීම නියමිතයි. සිරගත වීම වැඩි වෙනවා. කාව බය කරන්නේ නෙමෙයි, මේක තමයි යථාර්ථය. හරිද? මේ අපි ගමන් ගොඩ ගන්නේ කරා මේ සෙනසුරුගේ රාශි මාරුව එච්චර කියන්නේ වැරදි කරුවන්ට දඬුවම් හිමි වෙන කාල රාමුවක්මයි. හරිද? එතකොට නාවික අනතුරු, ගුවන් අනතුරු වගේ දේවල් තියෙනවා. ඉතින් තරම ප්‍රවේශමෙන් ඉන්න මේ ලඝු කරේ මාසයකට බව සැලකිල්ලට ගන්න මේවා ඉෂ්ට වෙනවා. ඒක එතකොට පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදිහට මේ පලාපල හරියන්න හැකියාව තියෙනවා. ඉතින් අදට මම සමුගන්නම් මේ මාසික ලග්න පලාපල බව සැලකිල්ලට ගන්න දෙපාරක් තුන්පාරක් මම කිව්වේ. අවුරුදු පලාපල බලන්න වෙනත් ආකාරයකට අවුරුදු පලාපල ඉදිරි වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න. ඉතින් අදට මම සමුගන්නම් මම පාරම්පරික දෛවඥ ශාස්ත්‍ර ශූරී ශක්ති වෛද්‍ය කලාවේදී මණික් උපදේශක RMSP රාජපක්ෂ
ඔබත් මෙවැනි වීඩියෝ වලට කැමැත්තක් තියෙනවා නම් ලයික් එකක් දාන්න, subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. පෙරවන් සරණයි. සුබ දවසක් වේවා.